සියලු දෙනාටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ දවස්වල කාගෙත් කතා බහට ලක්වන එකම මාතෘකාව තමයි ඇමරිකා ඉරාන යුද්ධය. ඉතින් මේ ඇමරිකා ඉරාන යුද්ධය ඇතිවීමට ප්‍රධානම හේතු කාරණා වුණේ නර්ස්ටික අවි ඉරානය විසින් අත්හදා බැලීමයි. ඉතින් අපි දන්නවා ජපානයට හිරෝසීමාවට හෙළපු පරමාණු බෝම්බය. ඉතින් මේකල් නර්ස්ටික බෝම්බයක්. ඒ බෝම්බෙන් ජීවිත ගණනක් වෙනසී ගියා. ඉතින් උපදින දරුවන් අංග විකල තත්ත්වයට පත් වුණා. ඉතින් මේකයි මේ නර්ස්ටික අවි වල තියෙන ඉතින් මේ ඇමරිකා ඉරාන යුද්ධයේදී වැඩි වශයෙන්ම භාවිතා වෙන අවිය වන්නේ බැලිස්ටික් මිසයිල්. ඉතින් අපි දැක්කා අපේ සීමාවට ආසන්නයේදී නැවක් ප්‍රහාරයට ලක් වෙනවා ඉරාන. ඉතින් එයටත් එල්ල කර තිබෙන සක්මරිනයක් විසින් බැලිස්ටික්. මුලින්ම අපි බලමු මොකද්ද මේ බැලිස්ටික් මිසයිලයක් කියන්නේ. මේ මිසයිලය හඳුනාගත් ප්‍රදේශයකට එල්ල කරොත් එම ප්‍රදේශයට ඒ කියන්නේ ලෝහයේ මත අනිවාර්යයෙන්ම වදිනවා. ඉතින් ඒ ලෝහයට ඇදිලා යන ශක්තියක් තිබෙනවා මේ බැලිස්ටික්. ඉතින් මේ නර්ස්ටික අවි තුලින් එල්ල කරන ප්‍රහාර ඉතාමත්ම බලවත්. මොකද හුස්ම ගැනීමේ අපහසුතාවය පමණක් නොවේ ආත්මය පාසා උපදින දරුවන් අංග විකල තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඇමරිකා ඉරාන යුද්ධය පිළිබඳව අවසානයේ කිය යුත්තේ මෙයයි. රසායනික අවි හෝ නර්ස්ටික අවි වලින් යුද්ධ නොකළ යුතුයි. මොකද ඒවැ කරොත් උපදින දරුවන්ට තමයි ඒවැ අසහනකාරී